දරුවෙකු පිළිසිඳ ගැනීමට නොහැකි වීම වගේම පිළිසිඳගත් දරුවා අහිමි වීමත් කාන්තාවකගේ සිත් පීඩාවට පත්කරන කාරණාවක්. වර්තමාන සමාජයේ ගර්භණී කාන්තාවන් තුළ බහුලව දකින්න ලැබෙන තත්ත්වයක් තමයි ස්වභාවික ගබ්සාවීම. නැත්නම් මිස්කැරේජ් එකක් කියන්නේ. අද මම කතා කරන්නේ ආයුර්වේද ප්‍රතිකාරවලින් මේ ස්වභාවික ගබ්සාවීම් වළක්වාගෙන නිරෝගී දරුවෙකු බිහි කරන්නේ කොහොමද කියන කාරණාව ගැන. සාමාන්‍ය ගර්භණී කාන්තාවන්ගෙන් 30% විතර මුලදීම ගබ්සා වෙනවා. 1%-2% අතර ප්‍රමාණයක් පිට ගබ්සා වෙනවා. ඒ කියන්නේ recurrent miscarriages ඇති වෙනවා. එක්වරක් මිස්කැරේජ් එකක් ඇති වුණාම ආයෙත් මේ වගේ දෙයක් වෙයි කියලා කාන්තාවන් බියෙන් පසු වෙනවා. ආයුර්වේදයට අනුව නිරෝගී දරුවෙකු ලැබෙන්න නම් ඍතු ශේෂ්ත්‍ර අම්බු බීජ කියන සාධක 4ක් සම්පූර්ණ විය යුතු වෙනවා. මේකෙන් අදහස් වෙන්නේ කාන්තාවකගේ සරු කාලය තුලදී නිරෝගී කොලිටි ඩිම්බයක් හා කොලිටි ශුක්‍රාණුවක් සංසේචනය විය යුතු බව. ඒ වගේම මවගේ ගර්භාෂය නිරෝගී විය යුතු බව. ඊට අමතරව හෝමෝන බැලන්ස් මට්ටමේ තියෙන්න ඕන කියන කාරණාව අපි බලමු. මෙහෙම ස්වභාවික ගබ්සාවක් එහෙම නැත්නම් මිස්කැරේජ් එකක් ඇති වෙන්න බලපාන හේතු මොනවද කියලා. ගර්භණියකගේ මුල් මාස 3 ගබ්සා වීමට බලපාන හේතු වලට වඩා දෙවන මාස 3 ගබ්සා වීමට බලපාන හේතු එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම සමහර ගබ්සා වීම සිදුවන්නේ ගර්භණීතාවය තහවුරු කරගන්නත් කලින්. નિયમિત ඔසප් දිනයට කලින් සිදුවන මේ වගේ ගබ්සා වලට හේතු වන්නේ ප්‍රතිසන්දිය අසාර්ථක වීම. ඒ කියන්නේ ඉම්ප්ලාන්ටේෂන් ෆේලියර් එක. ඊට අමතරව ඇතැම් හෝමෝන වල බලපෑම. උදාහරණයක් තමයි ඔසප් චක්‍රයේ දෙවනි භාගයේදී පීත දේහයෙන් ශ්‍රාවය වෙන ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයේ ඌනතාවයත් පිටියුටරි ග්‍රන්ථියෙන් ශ්‍රාවය වෙන LH හෝමෝනයේ අධික වීම. ඊට අමතරව දියවැඩියා රෝගයත් හේතු වෙන්න පුළුවන්. ගබ්සාවන් අතරින් වැඩි ප්‍රමාණයක් සිද්ධ වෙන්නේ පළමු සති 12 තුල. මේ මුල් කාලයේ සිදුවන ගබ්සා වලින් 50%ක්ම කලලයේ වර්ණ දේහවල හෝ ජානවල විකෘතිතා නිසා තමයි ඇති වෙන්නේ. අනාගතයේදී අංග විකලතා ඇති දරුවන් බිහිවීම වැළැක්වීම සඳහා මේක කලල අවස්ථාවේදීම ස්වභාවිකව ඉවත් වෙලා යනවා. ඊට අමතරව මව දියවැඩියා රෝගයෙන් පෙළෙනවා නම්, තයිරොයිඩ් හෝමෝනයේ ඌනතාවයෙන් පෙළෙනවා නම්, උපදංශය වැනි රෝග සෑදීච්ච මවකගේ විස බීජ නිසා, PCOS රෝගයේදී තිබෙන අධික LH හෝමෝනය නිසා, මවගේ ශරීරයේ බර අධික වීම නිසා, මවගේ වයස වැඩි වීම නිසා මුල් කාලයේ ගබ්සා වීම වලට හේතු වෙනවා. සති 12ත් 28ත් අතර සිදුවන ගබ්සාවකට ගොඩක්ම බලපාන්නේ ගර්භාෂයේ තියෙන අඩුපාඩු. උදාහරණ තමයි ගර්භාෂයේ කලලේ වර්ධනය වෙන්න අවශ්‍ය ඉඩකඩ නොමැති වීම. ඊට අමතරව කලලය දරා ගන්න ගර්භාෂයේ ශක්තිමත් භාවය නොමැති වීම. ෆයිබ්‍රොයිඩ් වැනි රෝග තත්ත්ව, උපතින්ම ගර්භාෂ කුහරයේ ඇතිවන ගැටලුකාරී තත්ත්ව මේ කාලයේදී ගබ්සාවක් ඇති වෙන්න හේතු වෙනවා. මෙහෙම මිස්කැරේජ් එකක් වෙලා කියලා කාන්තාවක් දැනගන්නේ කොහොමද? ප්‍රධානම ලක්ෂණය තමයි උදරයේ වේදනාව. ඊට අමතරව යෝනි මාර්ගයෙන් රුධිරයේ සුළු වශයෙන් හෝ කැටි වශයෙන් පිටවීම සිද්ධ වෙනවා. මේ ලක්ෂණ දෙකට අමතරව සමහර ස්ත්‍රීන්ට මද උණ ගතියක් ඇති වෙන්න පුළුවන්. මේ වගේ වෙලාවක මේ තත්ත්වය තහවුරු කරගන්න රුධිරයේ බීටා HCG පරීක්ෂණය සිද්ධ කරන්න පුළුවන්. වඩාත් නිවැරදිව තහවුරු කරගන්න නම් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් කරන්න පුළුවන්. මේ මිස්කැරේජ් කියන තත්ත්වය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තුල සඳහන් වන ගර්භ ස්‍රාව සහ ගර්භපාත කියන අවස්ථාත් එක්ක තමයි සංසන්දනය වෙන්නේ. අපේ ප්‍රතිකාරවලදී මේ තත්ත්වය ඇති වෙන්න බලපාපු සාධක හොයලා බලලා ඩිම්බවල ගැටලු, ශුක්‍රාණුවල ගැටලු, ගර්භාෂගත ගැටලු, හෝමෝනවල ගැටලු निराකරණය කරලා නිරෝගී දරුවෙකු ලබා ගන්න අවශ්‍ය කරන විශේෂ ප්‍රතිකාර පද්ධතියක් සිදු කරලා සුවපත් කරලා දෙනවා.